ඔයාලා දකින්නේ තියද thumbnail එකෙන් අපි අද කොහෙද යන්නේ කියලා. මමත් යන පළවෙනි පාර මේක. මම කිව්වට අපි දෙන්නම යන පළවෙනි පාර. දේදුගල හරහා 12 බාගෙට. මේ පාරෙන් යනවා කියන්නේ ඉතින් දියැලි පාරාදීසයක් බලන්න යනවා වගේ තමයි. ගියහම බලන්නව කොහොමද කියලා. වතුර ගොඩක් තියෙනවද? වතුර කෝ? පාය නිසා වතුර නෑලි ගල් පොට්ට විතරයි තියෙන්නේ. ඔන්න රෙකිලි ඇල්ල තියෙනවා. වතුර විතරක් තමයි නේද? දැක්කනේ ඔයාලා රෙකිලි ඇල්ලේ නම් වතුර තිබ්බේ නැහැ. වතුර තියෙන කාලෙක වගේ ආවනම් තවත් ගොඩක් ලස්සනට බලා ගන්න තිබ්බා. යන්න යන්න ආසිතන පාරවල් තමයි මේවා. පේනවනේ. අපිට මේ පාරෙන් ඉස්සරහට යද්දී ඊළඟට හම්බෙන දේ තමයි නලග නැල්ල. මෙන්න මෙතනින් පහළට යන්න තියෙන්නේ. ගිහින් බලමු අපි එහෙනම්. මේ පාර නම් පොඩ්ඩක් සවුත්තුයි වගේ. මෙන්න මෙතනින් ටිකට් එකක් අරගෙන තමයි යන්න තියෙන්නේ. මීටර් 200-300ක් වගේනකොට මෙතන පොඩි පාකින් එකක් තියෙනවා. මෙතනින් දාලා වහනේ පයින් යන්න තියෙන්නේ. පේන්නේ ඇතින් නලග නැල්ල. අපි ළඟට ගිහින් බලමු කොහොමද view එක කියලා.
බුලත් කොහොපිටිය නගරේ ඉඳන් කිලෝමීටර 9ක් වගේ එනකොට තමයි අපිට මේ නලගනැල්ල බලා ගන්න පුළුවන් වෙන්නේ. නලගනැල්ල පෝෂණය වෙන්නේ රිටිකල් රක්ෂිතයෙන්. ඒ වගේම මේ ඇල්ල මීටර 40ක් පමණ උසයි. අද ඇත්තටම මේ වතුර ගොඩක් තියෙන දවසක් වුණා නම් අපිට මීට වඩා ලස්සනට නලගනැල්ල බලා ගන්න පුළුවන්. අද වතුර ගොඩක් අඩුයි. මම හිතන්නේ වතුර මට්ටම වැඩි දවසකට මේ ගල් පොත්ත දිගටම වතුර වැටෙනවා. ඒක ඇත්තටම ලස්සනයි. අද අපි යන්නේ දේදුගල හරහා 12 භාගයට. අපි මුලින්ම රුවන්වැල්ලට ඇවිල්ලා රුවන්වැල්ලෙන් බුලත් කොහොපිටියට ඇවිල්ලා බුලත් කොහොපිටියෙන් තමයි දේදුගල පාරට හැදුනේ. මේ සාමාන්‍යයෙන් බුලත් කොහොපිටිය ඉඳන් කිලෝමීටර් 12ක් වගේ තියෙන දේදුගලට. දේදුගලට යන අතරෙම අපිට හම්බ වෙනවා රිකිලි ඇල්ල. අපි දැන් මේ නලගනැල්ලේ රුක්මල් ඇල්ල ඒ ටික හම්බ වෙනවා. ඊට පස්සේ ආයෙ දේදුගල පහුවෙලා 12 භාගි පැත්තට යනකොට කලම්පිටි view point එක හම්බ වෙනවා. අපි ආවේ අද ඒ ටික බලාගෙන 12 භාගිට යනකම් යන්න. ඒත් මේ අද නම් දියයි ලස්සනට බලා ගන්න බෑ අපිට වතුර ගොඩක් අඩුයි. අපි දැන් එනකොට රිකිලි ඇල්ල බැලුවා මගදී. රිකිලි ඇල්ල නම් ඇත්තටම වතුර පොඩ්ඩක්වත් නැහැ. ගල් පොත්ත විතරයි තියෙන්නේ. මම හිතන්නේ ගොඩ දවසකින් මෙහෙට වැහැලා නැහැ. අද නලගනැල්ලෙත් වතුර ගොඩක් අඩුයි. ඒ වුණාට ලස්සනින් නම් අඩුවක් නම් පේන්නේ නැහැ. හරිම ලස්සනයි. අපි පහලින් මේ පැත්තකින් පැත්තෙන් වගේ පාරක් තියෙන උඩට එන්න අපි ඇල්ල ළඟටම ආවා. ඒ වුණාට මේ ගොඩක් අය කියන්නේ මේ ඇල්ල ළඟට යන්න එපා කියලා. මේ මොකද නලගනැල්ලේ වතුර ජල මට්ටම එකපාරටම වැඩි වෙනවලු. ඒ නිසා මේ නාන්න නම් එපා කියලා කියන්නේ මේකේ. ඔයාලත් එනවා නම් සුන්දරත්වයේ ඉඳලා යන්න. හැබැයි ගොඩක් පරිස්සමෙන්. අපි නලගනැල්ලෙන් පිටත් වුණා. උඩහට යන්න අපිට ඊළඟට රුක්මල් ඇල්ල හම්බ වෙනවා. ඒකෙන් පස්සේ ලංකාවේ තියෙන ලස්සන view point එකක් වෙන පැලම්පිටිය view point එක බලන්නත් අපි යනවා. ඉන්න අපිත් එක්ක එහෙනම්. බලන්නකො මේ පැත්තේ තියෙන ලස්සන පාරවල් වටපිටාව තනිකර කොළපාට ලෝකයම තමයි ඉතින්. අපි දැන් ඉන්නේ රුක්මල් ඇල්ල ගාව.
රුක්මල් ඇල්ලත් නලගෙන ඇල්ල විකිලි ඇල්ල වගේම තමයි. වතුර නැහැ. වතුර තිබුණා නම් ලස්සනට බලා ගන්න තිබුණා. වතුර ගොඩාරියක් වැඩි. රුක්මල් ඇල්ල තියෙන්නේ ඔයාලා මේ පාර දිගේ එනකොට මේ පාර අයිනම තමයි. රුක්මල් ඇල්ල බලනවා නම් අනිවාර්යෙන් මෙන්න මෙතන කඩෙන් පොල් රොටියක් කාලා තේ එකක් දීලා යන්න. ඇත්තටම හරිම රසයි. අපිත් කෑවා. අපිත් ඒකක් බිව්වා පොල් රොටියක් කාලා. ඔයාලා තියනවා නම් අනිවාර්යෙන් එතනින් පොල් රොටියක් කාලා තේ එකක් දීලා යන්න. ඔයාලත් එනවා නම් අනිවාර්යෙන් මෙතනින් රොටියක් කාලා වඩයක් කාලා ප්ලේන් ටිකක් බොන්න අමතක කරන්න එපා. හරිම රසයි. අපිට මේ පාර කෙලින්ම යන්න ඕනේ. මෙතනින් දකුණට මීටර් 500ක් වගේ ගියාම දේදුගල ටවුන් එක තියෙනවා. අපි පොඩ්ඩක් එතනටත් ගිහිල්ලා බලමු. මොකද දේදුගල ටවුන් එක පොඩ්ඩක් පාළුවට ගිහින් වගේ තියෙන්නේ. පොඩ්ඩක් ඒකත් බලාගෙන මෙයන් අපි යන්නේ එකේ. අහලා තිබ්බ විදියට කතාව නම් ඇත්ත වගේ. ඉස්සර ගොඩක් දියුණු ටවුන් එකක් මේක පොඩි. දැන් පොඩක් පාළුවට ගිහින් ඔයාලත් මේ පැත්තේ එනවා නම් අනිවාර්යෙන් මේ සුන්දරත්වය විඳගෙන යන්න. ඔන්න අපි ආවා ලංකාවේ තියෙන ලස්සන view point එකක් වෙන පැලම්පිටිය view point එකට.
මෙතන සුන්දරත්වයත් විඳගෙන අපි ආයෙමත් යන්න පටන් ගත්තා. අපිට යන අතරමඟදී හම්බුණා තැනක්. එතන නම් දුක හිතෙන කතාවක් තියෙන ගෙවල් වගේක් නායේ ගිහින් ගොඩක් තිබිලා යන ලස්සන වතුරු පාරක් තියෙනවා. දැක්කාම නාන්නමයි හිතෙන්නේ. මෙතන නම් ඔයාලට මතක ඇති ජීවිත 16ක් විතර අහිමි කරපු නායක් මේක. මට මතක විදිහට අපි අර කබරගල ආපු වෙලාවේ මම ඕගොල්ලන්ට මේකේ වීඩියෝ වගේක් පෙන්නුවා. ඔය ඉස්සරහම පේන කෝවිල් නම් ඉතින් ට්‍රැවල් කරන ඕනම කෙනෙක් දන්න තැනක්. මේ හන්දිය දැක්කත් කියන්න පුළුවන් කට්ටියට කබරගලට යන්නේ ඔතනින් උඩට ගිහින්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. සුබ දවසක්.